කිරියැල්ල ගුරුන්නාන්සේලාගේ කාවිංග නාමල් පෙරේරා. අපච්චිට හැදෙනවා නන් ඇල්කොහොල් සිරෝසිස් කියලා කැන්සර් එකක්. අම්මටත් හැදෙනවා බ්‍රේන් කැන්සර් එකක්. මම විවාහ වෙන්නේ 2018 ප්‍රොපෝසල්. විවාහෙන් වෙන් වෙලාද ඉන්නේ? ඔව් වෙන් වෙලා ඉන්නේ. මම වැරදි විදුරංග. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි එයා ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් මම යාට සුබ පතනවා. යාට හොඳ අනාගතයක් තියෙන කෙනෙක්. මොකද එයා දොස්තර කෙනෙක් වෘත්තිමයි. යාට ජීවිතේ හොඳ කෙනෙක් හම්බ වෙයි. ආදරේ කියන්නේ හැඟීමක්. අපිට කියන්න බෑ. කියන්නේ මට මෙහෙම ආදරේ කරන්න. මට මේක කරන්න. හැබැයි ගෙදර ආවම ගෙදරින් බලන්න. ඵලයන් යන්න දැන් කණ්ඩ දුන්නන එකපාරක් ඵලයන් යන්න. ප්‍රොපෝසල් මැරේජ් එකක් සහ අෆෙයාර් එකක් අතර බඳින එකක් අතර වෙනසක් මම දකින්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට පුළුවන් වුණා නම් ඒ වචන ටික යශෝදරාවට කියන්න. ඒ කාන්තාව කොච්චර වාසනාවන්තද. හස්බන්ඩ් කෙනෙක් වයිෆ් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ලව් එක. රෙස්පෙක්ට් එක. වයිෆ් හස්බන්ඩ්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කෑරින් එක. හොඳට තියෙන සම්බන්ධතා නැති වෙන ඊගෝ ඉෂුව එක. උද්දච්චකම. මහන්තත්තකම. තමන්ට වඩා වැඩි පඩියක් ගන්න කෙනෙක් කසාද බැඳුත් ප්‍රශ්නයක්. තමන්ට අඩුවෙන් මේවා කරගත්තොත් ඒකත් ප්‍රශ්නයක්. බැන්දට පස්සේ තියෙන ප්‍රශ්නෙත් වටේ ඉන්නේ උන්ට දරුවෙක් හදන්නේ නැද්ද? අඬලා ජීවිතේම සෑහෙන්න හෙම්බත් වෙලා ඉන්න කෙනෙක්. මම යාළුවොත් එක්ක තරහ නෑ. මගේ යාළුවෝ මට හිටියා. සෑහෙන්න හිටියා. මට මගේ අම්මා අපච්චි නෑ. මට කවුරුත් නෑ කියලා මට මැරෙන්න හිතිච්ච තැන් ගොඩක් ඉදලා තියෙනවා. ඒ මම මොකටද එහෙම වෙන්නේ? මම කියන්නේ ආදරේ කියන්නේ හැඟීමක්. ඒ ආදරේ තේරුම් අරගෙන කරන කොච්චර අර්ථකථන දුන්නත් ඒක දැනෙන්න ඕනේ මචං. මට වැරදුනා කියලා අනිත් අයට වරදින්නේ නැහැ. මම කියන්නේ මගේ වැරද්ද කියලා. මට කතන්දර හදපු මිනිසුන්ට විදුරංග උත්තර දෙන්න ගියොත් මම ෆේල් ජීවිතේ. මට මිනිස්සු මොන තරම් නිඳා කරත් විදුරංග මට ඇඳට ගියාම අතල්ලේ නිඳ යනවා මචං. මිනිස්සු අතින් අඩුපාඩු වෙනවා, වැරදි වෙනවා. ඒ වැරද්ද තේරුම් අරගෙන හදාගන්න එක තමයි හොඳම දේ. මට කැපිලි තියෙනවා විදුරංග. මම ඒක දන්නවා. මම හැම වෙලෙම හිතන් ඉන්නේ මට කාලෙත් එක්ක මට උත්තර දෙන්න පුළුවන්. අපේ ජීවිතේ අපිට අඳුරු වලාකුලක් ගෙනාවොත් ගේන්නේ අපි ළඟම ඉන්න මිත්‍රයා මිසක් අපේ දුරින් ඉන්න මිත්‍ර නෙමෙයි කියලා. අඬන්නේ නැහැ. මට හරි ඉමෝෂනල්. මං ජීවිතේ හොයපු එකම දේ ආදරේ. මට වැරදුනේ නැහැ විතරක්. වරද්දගෙන තිබ්බ මං වරද්දගෙන මට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. එකපාරක් පුතේ කියලා කතා කරනවා නම් ඇති. යන්න එපා ඉන්න. යන්න තු ඉන්න. අයිබෝන් හැමදාමත් වගේ බොහොමත් මාදරෙන් ට්‍රෙන්ඩින් ටීවී එක එකතු වෙලා ඉන්න ආදරණීය ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ඉතින් අද දවසෙත් අපි සුපුරුදු හුරුපුරුදු විදිහට ට්‍රෙන්ඩින් හාට් වැඩසටහනින් මේ විදිහට ඔයගලන්ගේ නිවහනට කොට වදිනවා. ඉතින් අද දවසෙත් අපි ආවේ තනියම නෙමෙයි. ඔයගොල්ලෝ ආදරය කරන කෙනෙක් කැඳවාගෙන. ඉතින් ඔහු විටක රංගන ශිල්පියෙක්, කියන්නේ විටක නළුවෙක්, විටක නිවේදන ශිල්පියෙක්, විටක ගායකයෙක්, ඔය වගේ මේ ගොඩක් දේවල් ඔහු කරනවා. අපි වැඩි දේවල් නැතුව වැඩි වෙලාවක් ගන්න නැතුව අපි ඔහු මේ විදිහට මම හඳුන්වා දෙන්නම්. අපි අද දවසෙත් බොහොමත්ම ආදරෙන් ගෞරවයෙන් ට්‍රෙන්ඩින් ටීවී ස්ටුඩියෝස් මැදිරියට ආරාධනා කරා නාමල් පෙරේරට. අයිබෝන් දුරන්. හොඳයි. සතුටුයි. සෑහෙන වෙන සාමන්ත්‍රණයක්. හොඳයි. හොඳයිනේ. හොඳයි. හරි. මේ ඉන්නේ කාවිංග නාමල් පෙරේරා. yes. අපි වැඩසටහන මේ විදිහට පටන් ගමු. උපැන්න සාතිකයේ තියෙන විදිහට සම්පූර්ණ නම. කිරියැල්ල ගුරුන්නාන්සේලාගේ කාවිංග නාමල් පෙරේරා. කිරියැල්ල ගුරුන්නාන්සේලාගේ කාවිංග නාමල් පෙරේරා. උපන් දිනේ මාර්තු 12 87. 87 මාර්තු 12. අවුරුද්ද බය නැතෝ කියනවනේ. කියනවා. ගොඩක් කට්ටිය මේ හැම අවුරුද්දෙමනේ. සමහර අයට අමතකයි අවුරුද්ද. එහෙම ඒවත් තියෙනවා. තාමින් අපි මේ පොඩ්ඩක් යම් කාලේ පස්සට. අම්මා තාත්තා අපච්චි රවින්ද්‍රලාල් පෙරේරා, අම්මා කාමන්ජීන් පීරිස්, අපච්චිගේ මුල්ගම නුවර, ඊට පස්සේ කුරුණෑගලට එනවා. කුරුණෑගලින් ඊට පස්සේ උඩහමුල්ලේ තමයි පදිංචි වෙන්නේ. අපච්චි දේශපාලන ව්‍යාපාරයක නිරත වෙච්ච කෙනෙක්. අම්මා හවුස් වයිෆ් කෙනෙක්. එයාත් එයාගේම පවුලේ ව්‍යාපාරයක් කරගෙන හිටපු කෙනෙක්. ඊට පස්සේ අම්මා මීගමදි කැතලික්, අපච්චි බුද්දිස්. ඊට පස්සේ මම ඉපදෙන්නේ මීගමුවේ.
ඊට පස්සේ තමයි අපච්චිලා ගෙවල් හදාගෙන පිළියන්දලට පදිංචි වෙන්නේ. එතකොට පිළියන්දල ඉඳලා තමයි මගේ අධ්‍යාපන ගමන ආරම්භ වෙන්නේ කොළඹ දියසන නායක විද්‍යාලයට. එහුම ඉන්නකොට නංගි කෙනෙක් හම්බ වෙනවා. නංගි චලනී උත්පලා පෙරේරා. එයා විශාඛයකට යනවා. ඉතින් අපච්චි දේශපාලන කටයුතු වල නියැලෙනවා. ඉතින් අම්මගේ දෙට වෙලා අපි බලාගෙන ඉන්නවා. ඊට පස්සේ 2012 අපච්චි රෝගාතුරු වෙනවා. අපච්චිට හැදෙනවා non alcohol cirrhosis කියලා කැන්සර් එකක්. ඊට පස්සේ අපච්චි 2013 වර්ෂයේ ජනවාරි 27 අපච්චි නැති වෙනවා. ඊට පස්සේ අම්මා අපච්චිගේ ලව් එකත් එක්ක අම්මටත් හැදෙනවා බ්‍රේන් කැන්සර් එකක්. ඉතින් අම්මා 2015 නැති වෙනවා ජනවාරි 29. ඊට පස්සේ නංගි මැරි කරනවා. නංගි රට යනවා. මම ඉතුරුනවා ලංකාවේ කලා කටයුතුත් එක්ක. ඉතින් ලස්සනට මේ භූමියේ ජීවත් වෙනවා. නිවේදන ශිල්පියෙක් එක්ක වැඩසටහනක් කරන්න පටන් ගත්තාම ඔන්න ඕක තමයි මේ අන්න එහෙම තමයි වෙන්නේ. මයික් එක දෙන්නේ. ඔව් ඒ කියන්නේ ඇහුවේ එක ප්‍රශ්නයයි මම ඊළඟට අහන්න දුව ප්‍රශ්න පහක් විතර එකපාර හම්බුණා. බොහොම ස්තුතියි කවි thank you. මේ සමා වෙන්න. මේ නෑ නිෂ්පාදකවරිය මට ඊට පස්සේ බයිනවා කෝ අර ප්‍රශ්න කපා ගන්න කියන්නේ. මේ පාසල ඩීඑස් නායක විද්‍යාලයේ දැන් සාමාන්‍යයෙන් අපි මේ ලොකු කවිව දන්නවනේ. ලොකු කවිංග පෙරේරාව දන්නවා. පොඩි කාලේ කොහොමද කවිංග පෙරේරා? පොඩි කාලෙත් එහෙම මේ වෙනසක් නෑ මේ විදිහම තමයි. ඒ කාලේ අර ලොකුවට මේ ශිෂ්‍යත්ව කියන එකට ගෙදරින් බල කරේ නෑ. ඇත්තටම ශිෂ්‍යත්ව ෆේල්ම. ඒ කියන්නේ අපේ කාලේ ලකුණු බැලුවේ 113න් මට තිබ්බේ 112යි. එහෙම අර ගෙදර අම්මා අපච්චිට සහ විශේෂයෙන්ම අර දැන් තියෙන තරඟ තිබුණේ නැහැ වෙන ඉස්කෝලේකට දාගන්න ලංකාවේ පළවෙනිය වෙන්න කියන එක විදුරංග. ඊට පස්සේ 6 වසරේදීත් ඒ ඉස්කෝලේම තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ එහෙම එනවා ක්‍රිකට් ගහන්න පටන් ගන්නවා. මම ක්‍රිකට් ගහන්න ඇවිල්ලා ඊට පස්සේ O level කරනවා. O level කරලා A level මැත්ස් කරන්න පටන් ගන්නවා. මොකද ආසාවක් තිබ්බේ පයිලට් කෙනෙක් වෙන්න. එතකොට අපේ පාසලේ හිටිය එක ක්ලික් එකක් A level කරන්න අපේ වෙලාවේ මම අමිල වීරසිංහ කසුන් හපුගොඩ උපුල් සමරසිංහ ශෙහාන් ගාලා ගෙදර නිපුණ රුහුණගේ කෞශල්‍ය සෝමිට ක්ලික් එකක්. අපි කට්ටිය තමයි සාහිත්‍ය සංගමෙත් හිටියේ. සහ මේ ෂේක්ස්පියර් ඩ්‍රාමා කණ්ඩායම හිටියේ මම විතරයි. ඔය අතරතුර තමයි ඉස්කෝලේට එන්නේ සනත් විමලසිරි ගුරු පියාණන් අපේ ප්‍රවීණ රංගදරයා. ඔය කාලේ අපේ තිබුණා 10 වසරේ විදුරංග සිංහල සාහිත්‍ය පොතේ පිටුහල් කිරීම කියලා පොඩි කතාවක්. සමස්ත ලංකා නාට්‍ය තරඟාවලියක් තිබ්බා. ඔකට උපුල් සමරසිංහ ලිව්වා මේ ඇක්සිනෝෆ් කියලා කතාවක්. ඔය කතාව මේ ලංකාවේ පළවෙනිය වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි වේදිකාවට එන්නේ. ඉතින් පාසල යන කාලේ තිබ්බේ තනිකරම ඉතින් ඔය සංගම් 18ක් තිබුණා නම් 18ෙම සභාපති ලේකම් මෙහෙම වගේ තිබ්බි. ඉතින් එකකටවත් යන්නේ නැහැ. ඒ කාලේ අර අපිව කවුද කියලා අඳුර ගන්න තිබ්බ එකම තැන පාසල තමයි. සනත් සර්ත් ඒකට ලොකු පිටුවහලක් වුණා. ඉතින් අපි වැඩ කරා. සේලල් මැත්ස් කරන්න ගන්නෙත් පයිලට් කෙනෙක් වෙන්න ඌමනාවට උපුල් සමරසිංහට විතරයි උපුල් මේ අමිල වීරසිංහට විතරයි අවස්ථාව ලැබෙන්නේ පයිලට් කෙනෙක් වෙන. එයා දැනට ලංකාවේ මම හිතන්නේ පයිලට් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එයා ෆෝස් එකේ. එයාගේ තාත්තා ඒ කාලේ හිටපු SSP වීරසිංහ කියලා. එහෙම තමයි. ඔය අපි 4 දෙනෙක් ඇප්ලයි කරනවා 2007 ඇප්ලයි කරනවා මේ එයා ෆෝස් එකට. ගෙදරට හොරෙන්. ඔව්. එතකොට ලංකාවේ මම දන්නේ යුද්ධ පීක්ම කාලේ. මං ගෙදර නැති වෙලාවේ තමයි ලියුම එන්නේ ගෙදරට. ඉතින් අම්මා ඊට පස්සේ දන්නේ යන්න දෙන්නේ නැහැ. ඉතින් එහෙම තමයි පාසල යන කාලේ. එතනින් ඊට පස්සේ ඉතින් එතට මොන ප්‍රශ්නයක් අහගෙන නැද්ද නැත්නම් ඔක්කොම කිව්වා කියලා හිතා යන්නේ. ඔය කියන මේ සිද්ධිරාම ඇතුලේ කොහේ හරි තිබ්බද මේ මං කවදා හරි කලාකරුවෙක් වෙනවා කියලා? නෑ විදුරන්. එහෙම එකක් තිබුණේ නෑ ඇත්තටම. පවුලේ කවුරුතුත් නෑ. නෑ. පවුලේ කිසිම කෙනෙක් නෑ. මොකද සීයා ඇවිල්ලා හිටපු කතානායක ස්ටැන්ලි තිලකරත්නගේ සෙක්‍රටරි අපච්චි විතරයි පොලිටිකල් පැත්තේ හිටියේ. එතකොට අපේ බාප්පා තමයි අජිත් පෙරේරා. ඔය මාස්ටර් පොටර් කියලා මේ දවස්වල ලොකු කතාවක් කියන ඒ කියන්නේ මේ මොටිවේෂන් කරන එක. ඒ කියන්නේ ආර්ට් පැත්තෙන් හිටියේ ආය කියන්නේ අර මැටි වලින් වැඩ කරන්න පුළුවන් කෙනෙක් විදියට. එතකොට අපච්චිගේ අයියා ස්ටීල් කෝපරේෂන් එකේ හිටපු ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් එහෙම තමයි කවුරුත් කලාවට සම්බන්ධ එහෙම නෑ. දේශපාලන පැත්තට යනවා කියලා හිතුවෙත් නෑ. නෑ එහෙම එකක් තිබුණෙත් නෑ. අපච්චි නිසා නෑ එහෙම එකක් තිබුණෙත් නෑ. මොකද මේ අර දැන් අපි අර කියනවනේ කාලයත් එක්ක අපිට දේවල් තේරෙනවා කියලා දැන්. අපච්චිලත් එක්ක මම ඒ කාලේ ගියා ලංකාවේ හිටපු හැම අමාත්‍යවරයෙක්ගේම ඔය දේශපාලන ව්‍යාපාර බලන්න.
විශේෂයෙන්ම රාජිත අංකල්, එතකොට මර්වින් අංකල්, මංගල සමරවීර අංකල්. එහෙම ගියාම අර ඒ කාලේ දැකපු පොලිටිකල් කියන කෑල්ල දැන් නැහැ කියලා තේරෙනවා. ඉතින් එහෙම තිබුණේ නැහැ. කොහොමත් අර අපච්චිලා බල කරලා තිබුණේ නැහැ විදුරංග උඹ පළවෙනියා වියන් ડોක්ටර් කෙනෙක් වියන් ලෝයර් කෙනෙක් වියන් එහෙම නැහැ. හැම වෙලේම කිව්වේ ගුණධර්ම තියාගෙන ඩිසිප්ලින් තියාගෙන ජීවත් වෙන්න සහ Tamanට ආස දෙය කරන්න කියන එක විතරයි. ඒ ගෙදර වපසරිය කොහොමද කවි දැන් කියන්නේ? උදාහරණයකට මට ඒ එක්ස්පෝෂර් එක නැහැ නේ දැන්. අපි සාමාන්‍යයෙන් රටේ දකින ප්‍රධාන පෙළේ දේශපාලඥයන්ට ඔබ කතා කරන අංකල් කියලා. පොඩි කාලේ දකින්නවනේ ඒගොල්ලන් නිතර දෙවල ඒගොල්ලන් ගෙවල් වල නැති. ඕගොල්ලෝ ඒ ගෙවල් වල නැති. කොහොමද මේ පොඩි කාලේ වපසරිය? ඒ වපසරේ හැදුනෙත් ඒ කියන්නේ දැන් පොඩි කාලේ අංකල් කියලා කතා කරනකොට දැන් සමහර අය මම කරන දැන් කවිංග පෙරේරා කියන ප්‍රසන්ට් කැටගරි එක යටතේ එනවනේ ගෙස් ආටිස්ට් කෙනෙක් විදියට. එතකොට මම සර් කියලා කතා කරනකොට මට බැනලා තියෙනවා. ඔබ මට සර් කියන්න එපා මම ඔබ පොඩි කාලේ ඉස්කෝලේ තරංග ගලන මට අංකල් කියලා කතා කරා නැත්නම් අයියා කියලා කතා කරපන් කියලා තියෙනවා. ඒ වපසරේ කියන්නේ ඒක හැදෙන්නේ දෙදුරංග මේ අපච්චි හරහම තමයි. ඒ කියන්නේ එහෙම අපේ පවුලේ අර ලොකු මේකක් තිබුණේ නැහැ. කොහොමද අපච්චි උදේට ගියාට පස්සේ දේශපාලන කටයුතු වලට එයා හැමදාම හවස 5 වෙනකොට ගෙදරට ආවා. ගෙදරට ඇවිල්ලා අපිත් එක්ක තමයි ජීවිතේ බෙදාගත්තේ. එතකොට මට සාමාන්‍යයෙන් ටිකක් තේරෙන වයසේ. සහ අම්මා අපච්චිගේ තිබුණ ලොකු ආදරයක්. ඒ දෙන්න අතර රණ්ඩු සරුවල් වුණා. මොකද නෝනා කියන එක බොරුවක් නේ. සාමාන්‍යයෙන් අපිට පේන්නේ නැති වෙන තමයි ඒගොල්ලෝ රණ්ඩු කරගත්තේ. බැනගන්නේව මට එනංගිට අනන්ත අප්‍රමාණ ඇහිලා තියෙනවා. හැබැයි ඇවිල්ලා ඒගොල්ලෝ අපිට පෙන්වන්න නැතුව ඒ පවුල කියන කුඩුම්බේ එන පරිස්සමෙන් ආරක්ෂා කරගත්තා. සහ අපච්චි කොයි වෙලාවකවත් ගෙදර ආපු වෙලාවක මම අපච්චිගෙන් දැකපු ගතිය කියන්නේ අර දුරකථනය කියන එක වැඩියා පාවිච්චි කරන්න ගත්තේ නැහැ. දැන් කාලේ වගේ TikTok කරන්න Facebook තිබුණේ නැහැ. ඉතින් ඒ කාලේ ලොකුවට සහ හැම වෙලේම අපි හවසට එකතු වෙනවා. සහ වීකෙන්ඩ්ස් වල විශේෂයෙන්ම මේ වාහන හොදනවා. ඉතින් අම්මා බත් වෙනවා, කහ බත් ටිකක් හදලා එහෙම. සහ ඒ ආදරය සහ ඒ අර වැඩිහිටියෙක්ට දෙන්න ඕන ගෞරවය අපි ලොකු වෙනකොට හැම වෙලේම අපච්චි අපිට කියපු එකම දේ තමයි මේ දෙයක් දෙන්න හදවතින්ම කාලයක් යනකොට පොඩ්ඩක් හිතේ තණ්හාවක් හැබැයි ආපහු බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඒ දැනුම් තේරුම් තියෙන කාලේ විතරක් ඕවා තමයි. එහෙම තමයි පරිසරය හැදෙන්නේ. ගරු කරන්න බලාපොරොත්තු වෙන්න එපා. සහ එහෙමත් ඉතින් අර පොලිටිකල් කියන එක අඳුරගත්තා කියන එක ඇතුළේ එහෙම අපි දෙයක් මේව කරගත්තා නෙමෙයි ඉතින්. එහෙම තමයි පරිසරයේ තියෙන නිසා විශේෂයෙන්ම ඔය නංගි මම දෙන්න බිල්ඩ් අප් වෙන්නෙම අම්මා අපච්චි තිබ්බ ලව් එක. කියන්නේ අම්මා අපච්චිට දීපු සපෝට් එක. කියන්නේ අම්මගෙන් අපච්චිට ආපු සපෝට් එක. විශේෂයෙන්ම අපච්චිගේ පොලිටිකල් කැරියර් එක ඇතුලේ අම්මට ආපු නන්නා දුන්නන දුරකථන ඇමතුම අපච්චිව වෙන වෙන අයත් එක්ක සම්බන්ධ කරලා. එතකොට ඒ තිබ්බ දේවල් එක අම්මා කොහොමද අපිත් එක්ක ගැටුනේ? සහ ඒ දේවල් එක්ක මේ එතකොට අපිට තේරෙනවනේ අපි ලොකු වෙනකොට අපි කොහොමද කරන්න ඕනේ කියන එක. ඉතින් මේ හොඳ අත්දැකීම් නේද? මාර අත්දැකීම්. මම හිතන්නේ එහෙම අත්දැකීම් ඇති හැමෝටම. දැන් සමහර අය කියනවනේ 2000න් පස්සේ අය මෝඩයි කලින්. එහෙම එකක් නෑ. මම හැමදේම විශ්වාස කරන දෙයක් තමයි දෙයක් තේරෙනවා නම් ඉතින් අනිත් දේවල් නොතේරෙන විදියක් නෑ කියන එක. ඔයට හරි ගියාම දෙයක් වීඩියෝ කරලා හතර වටේට ෂෙයා කරන්න පුළුවන් මෙකැනිසම් එකක් මොලේ ඇතුලේ වැඩ කරනවා නම් විදුරංග. මේ පුංචි දෙයක් නොතේරෙනවා කියන නම් බොරුයි. ඒකට ඉපදිච්ච අවුරුද්ද බලපන්නේ. බලපන්නේ නෑ. දැන් ඔයා කියන විදිහට කවීද මේ දැන් මම අව මේ විවිධ ශානරොස්සේ අඳුරනවානේ. විනිවිදකෙක් හැටියට අඳුරනවා, මම ඔයා නළුවෙක් හැටියට අඳුරනවා. ඊට අමතරව අපි කියන්නේ යාළුවෝ හැටියට අපි අඳුරනවා. එතකොට මේ ඔයාගේ මේ පොඩි කාලේ හරි ආදරණීයයිනේ. ඔය කියන විස්තරෙත් එක්ක. හරි සුන්දර වගේ වෙච්ච ළමාවිය. 2012 තාත්තා අහිමි වීම, අප්පච්චි අහිමි වීම කොහොමද මේ කවිංග පෙරේරා කියන දරුවාට දැනෙන්නේ? දැන් ඔය නාට්‍ය කලාවට ආවට පස්සේ විදුරංග දැන් අපි නාට්‍යයක දකින්නවනේ අම්මා තාත්තා නැති වෙනවා කියන එක. මට තාම මතකයි මේ නාලන් මෙන්ඩිස් මහත්මයාගේ ආගන්තුකයෝ ටෙලිනාට්‍ය අපි රූගත කිරීම කර කර හිටියේ ජයවර්ධනපුර ඉස්පිරිතාලේ කාපාකේ. එතනට ආව මිනිස්සෙක්. එයා ඇවිල්ලා කිව්වා මේ පුතේ තාත්තට කොහොමද දැන් කියලා ඇහුවා. මං කිව්වා අංකල් හොඳින් ඉන්නවා ප්‍රශ්නයක් නෑ. මම තාත්තාට කියන්න නැතුව ඇති මේ තාත්තට කැන්සර් එකක් කියලා කිව්වා. හරිද? මට එහෙම වාඩි වුණා. හරිද? වාඩි වුණා. ඊට පස්සේ පළවෙනි පාර දැනගත්තා. ඒ පළවෙනි පාර දැනගත්තේ. දැන් මට තේරෙන්නේ නැහැ මොකද්ද මම කරන්න ඕනේ කියලා. මට ඇඬුනේත් නෑ ඒ වෙලාවේ. මං වාඩි වෙලා මං කල්පනා කරා මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි මම හරි විස්තරය දැනගත්තේ. එතකොට නන් ඇල්කොහොල් සිරොසිස් කියන්නේ අරක්කු සිගරට් බොන්නේ නැති අයගෙන් ලක්ෂයකින් එක්කෙනෙක්ට හැදෙන ලෙඩක්. හැබැයි අපේ අපච්චි නොබී හිටපු කෙනෙක් නෙමෙයි. අපච්චික කාලෙකදී බීලා එයා සෑහෙන කාලයක් නතර කරලා පරිස්සම් වෙච්ච කෙනෙක්. මේ ඒකත් එක්ක ඉතින්
ජීවිතේ දැන් දන්නවනේ මේක වෙනවා කියන එක සහ ඉතින් ඒක හරි අමාරු නෑ අන්තිම කාලේ වෙනකොට ඒක ස්පෙෂලි දැනෙන්න ගත්තේ අන්තිමට මට ලොකු ප්‍රෙෂර් එකක් ආවා මේ මොකක්ද විශේෂයෙන්ම අපේ නෑදෑයන්ගේ කියන්නේ මම කොහොමද අම්මවයි නංගිවයි බලාගන්නේ අපේ වෘත්තිය වර්තමානයේ අවුරුදු 22ක 23ක් වගේ නෝ වෙනකොට ඔව් දැන් ගොඩක් වෙලාවට මේ ආර්ට් ෆීල්ඩ් එක ඇතුලේ ඉන්න අයගේ රස්සාවල් 8-5 ජොබ් එක නෙමෙයිනේ ගොඩක් වෙලාවට නාලිකාවක ඇතුලේ වැඩ කරද්දි හරි අපි නාලිකාවත් එක්ක නාට්‍යයක් කරද්දි හරි අපිට තියෙනවනේ මම දැක්කම ඊයේ පෙරේද කවුරු හරි කෙනෙක් බැනලා තිබ්බා මේ ඒගොල්ලෝ රංගපානවා විතරයි කියන්නේ සැබෑ ජීවිතේදී ආදරේ නැහැ මම දැක්ක කවුද මම දන්නේ නැහැ හොඳ කවුද කෙනෙක් ඒ කියන්නේ මේ තව කෙනෙක්ව බොරුවට තමයිලු පෙන්වන්නේ ආදරේ කරන එක කියන්නේ කපල්ස් ඔය කියන්නේ අපේ ශේත්‍රයේ බැඳලා ඉන්නයි බොරුවටලු ආදරේ කරන්නේ මම දන්නේ නැහැ බොරුවට ආදරේ කරන්න පුළුවන්ද කියලා ඒ මනුස්සයට මොකක් හරි තිබ්බැරියස් එකක් වෙන්නේ නැති ලයිෆ් එකේ මේ අපේ වෘත්තියනේ මේක. ඒතර අපේ වෘත්තිය ඇතුළේ අපි බැඳිලා ඉන්නවා. දැන් ඇත්තරම ගොඩක් මිනිස්සු විදුරංග ගෙදරට වෙලා හිටියට විශේෂයෙන්ම පොලිසිය මහත්වරු, ත්‍රිවිධ හමුදාවේ අය, එතකොට ටෙලිවිෂනය තුල වැඩ කරන අය අපිට තියෙන වගකීමක්. ඒ වගකීමනේ අපි මේ ඉෂ්ට කරන්නේ නිවුස් කියන එක වුණත් ඒක වගකීම. ඒතර මම දැක්ක කවුරකට බැනලා දාලා තිබ්බා. එයා අර ඒ නැති වෙනවා කියන එක ඇතුලේ ඉඳලා පටන් ගත්ත ගමනේදී දැන් පුංචි හරි දෙයක් තේරෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් ඒක දැනෙනවා වැඩි විදුරන්. ඒ කියන්නේ ජීවිතේ හොඳම කාලේ දකින්න අම්මා අපච්චි දෙන්නම නැහනේ. ඒක හරි අමාරුයි. ඒ කියන්නේ සමහරවිට මම ගෙදරින් ඇතුළට යනකොට සමහරවිට මේ අම්මේ තේ එකක් හදන්න කියලා මට ඉබේ කියවිලා තියෙනවා. ඒක අමාරුයි. දැන් ඔයා නිවේදකෙක් වෙනවනේ. නිවේදකයා කියන රෝල් එක ඇතුලේ ඔයාට මෙහෙවන්න හම්බෙලා ඇතිනේ ඔය මව්වරුන්ගේ දිනයන්, පියවරුන්ගේ දිනයන්. නැත්නම් අපි තුම ළමා දිනයන් වලට අම්මලා තාත්තලා එක්ක එන ඔයගේ වැඩසටහන. කොහොමද එතකොට දැනෙන්නේ? ඒක හරි අමාරුයි. ඒ කියන්නේ එහෙම වැඩ හම්බෙලා තියෙන ඒ වගේ වෙලාවට මම ගොඩක් වෙලාවට කරන්නේ මම ඇත්තටම මම ගෙදර අඬලා තමයි මම යන්නේ. ඔය මාරිට අග්ගාල ඉමෝෂනල් වෙන මහරි ඉමෝෂනල් මිනිසෙක් මම අපරාධේ කියලා ඉඳලා දෙන අපරාධය අම්මට අවුරුදු 2-3ක්වත් හිටියනම් මට අම්මව මෙහෙම අරගෙන එන්න තිබුණානේ කියන හැඟීම දැනලා තියෙනවා. හැබැයි එහෙම නොවුනත් දරුවෙක් විදියට මම සහ නංගි දෙදෙනාම කියන්නේ මුලින්ම හම්බෙන්නේ අධ්‍යාපනය ඇතුලේ කැලේනේ. ඒක ඇතුලේ මමයි නංගි අම්මා අපච්චිව සෑහෙන සතුටු කරලා තියෙනවා. කියන්නේ වර්තමානයේ දෙමාපියෝ කියන්නේ ඔබ පළවෙනිය වයන් ඔබ අරයට වඩා ලකුණු ගනින් කියන කාලෙක අපේ ඒ කාලේ අපේ අම්මලා අපච්චිලා කිව්වේ හොඳට ඉගෙන ගන්න. පළවෙනිය වෙන්න ඕනේ නැහැ. ලංකාවේ රෑන්ක්ස් ගන්න ඕනේ නැහැ. වැඩිහිටියන්ට ගරු කරන්න පුළුවන්. ගුණධර්ම ඇති දරුවෙක් විදියට ජීවත් වෙන්න කියන එක විතරයි. ඒක තමයි මං හිතන්නේ මට සහ නංගිට තිබිච්ච එකම දේ. ඒ අතරතුර මේ වෙන කතාවක් කියන්නම් විදුරංග මේ දැන් ටෙලිවිෂන් එකකට ආවට පස්සේ තමයි මම දැනගත්තේ ගොසිප් කියන කෑල්ලක් තියෙනවා කියලා. හරිද? ඒතර මගේ පළවෙනි නාට්‍ය විකාශනය වෙලා අපි වගේ එක එක කතන්දර මට හැදෙනකොට මං ගෙදර ඇවිල්ලා අම්මත් එක්ක ඇඬුවා. ඒ අපච්චි තමයි මාව අරගෙන ගිහිල්ලා කිව්වේ මිනිස්සු හොඳට හිටියත් කතන්දර කියනවා. නරකට හිටියත් කතන්දර කියනවා. ඒක නිසා උඹව වදාපු අම්මයි මමයි දන්නවනේ උඹ කවුද කියලා. එතනින් එහාට මේ ලෝකෙ මිනිස්සු කවුරු කිව්වත් එකෙක්වත් හදන්න යන්නත් එපා. උඹේ කතාව දන්නේ උඹ. මේ ගමන උඹ ඵලයන් කිව්වා. ඒක කාලයක් යනකම් තේරුනේ නෑ. දැන් ඒක හරි කියලා දැනෙනවා. සහ අර වැඩසටහන් වලදී මට ඒක දැනලා තියෙනවා විතරක්. ඒක හරි අමාරුයි. දැන් ඔය මව්වරුන්ගේ දිනේ දවසට එහෙම මගේ ශේත්‍රයේ ඉන්න සහෝදරයෝ අම්මලාත් එක්ක ඇවිල්ලා ඉනකොට මට හරි අනේ මගේ අම්මා හිටියනම් වගේ කියලා එකක් දැනෙලා තියෙනවා. ඒක සමහර වෙලාවට මේ කියන්නේ මම ගෙදර ගිහිල්ලා අම්මගේ අපච්චිගේ පින්තූර ළඟ මගේ වරදක්ද දන්නෙත් නෑ. මම එහෙම සමාවිලලක් තියෙනවා. ඒක මොකක් හරි එකක් වෙන්නද හැබැයි හිතලා තියෙනවා ලබන ඒ කියන්නේ ඊළඟ ආත්මේ හම්බුනොත් එයා මම ඉල්ලන්නේ තේ අම්මයි අපච්චිවයි. කොහොමරි පරිස්සම් කරගන්න සහ මේ දැන් ඔය මෑතකදී හම්බ වෙනවනේ කැන්සර් වලට ප්‍රතිකර්මයක් හොයාගන්නනේ රුසියාව. රටතර වෙලා කේන්තියක් ආවා. ඇයි මේ පුටින්ට මේක කලින් හොයාගන්න බැරි වුණේ කියලා. මම හිතන්නේ මෑතකදී මේ ලෝකේ ඉස්පිරිතාලයක් ඇතුලේ ජීවිතය මරණය අතර සටනක ඉන්න මිනිස්සුන්ට අහන්න ලැබුණු හොඳ නිවුස් එකක්. ඒකත් දැන් අපේ මිනිස්සු මම කැත විදිහට පාවිච්චි කරන්න පටන් අරන් තිනවා. ඒක පාවිච්චි වෙන්නේ එක පැත්තකට විතරයි. ඒක පාවිච්චි වෙන්නේ මේ පැත්තට විතරයි. මං අහන්නේ කොහොමද එහෙම කියන්නේ? කියන්නේ අඩුම තරමේ ඒක හොයාගත්ත එකවත් එහෙම කියලා නෑ.
අපේ රටේ ඉන්න මිනිස්සු අතර පොයටම සිල් ගන්න බෞද්ධ කොඩි දාලා තියෙන සුදු ඇඳගෙන යන ඒ මිනිස්සුම කියනවා නෑ ඒක වෙන මං අහන ඒතර රටේ දොස්තරවරු ඕනේ නෑනේ. එහෙම කියන්න එපා. මං අර වෙන කතාවකට ආවේ හරි දුකයි. ඒ කියන්නේ මං හැම වෙලෙම ප්‍රාර්ථනා කරන්නේ දරුවෙක් උස්මහත් වෙනකන් ඒ දරුවගේ හොඳ බලන අම්මා තාත්තා ඉන්න. මේ වර්තමානයේ ඉන්න දරුවන්ටත් මට කියන්න තියෙන්නේ කවුරු මොකා හිටියත් අම්මගෙන් තාත්තගෙන් කෝල් එක ආන්සර් කරන්න. ඒක දන්නේ අපි අන්තිම කෝල් එකද මට එහෙම මිස් වෙච්ච කෝල් ගොඩාක් තියෙනවා. දුරන් ඒකට මම රිග්‍රෙට් සමහර තැන්වල ඒක විතරයි මම ලයිෆ් එක රිග්‍රෙට් කරන්නේ වැඩත් එක්ක. ඉතින් එක පැත්තකින් මම සතුටුයි අර විදිහට සතුටු කරන්න පුළුවන් අධ්‍යාපනය පැත්තේ. ජීවිතේ FS කීයක්ද තිබිලා තියෙනවා? FS ඉස්කෝලේ යන කාලේ ඒ කියන්නේ ආෆ්ටර් A levels එකක් තිබ්බා. ඊට පස්සේ එකයි දෙකයි හතරයි. ඈ? බොරු. ඔව්. අතන? අතන. මම බය නැහැ කියලා. ක්‍රෂර්ස් තිබිලා තියෙනවා මචං සෑහෙන්න. ඒක මැක්සිමම්ම තිබිලා තියෙන එකක්. ඒ කියන්නේ ඒ යාළුකම් ඇතුලේ තිබ්බ ක්‍රෂර්ස් මිනිස්සු හිතන් ඉන්නවනේ. කාවිංග පෙරේරාගේ නම්බෝ. ආය ඇති නිකන් එහෙම කියත්. හතරයි. මට එහෙම මේ අමාරුයි. ඒ කියන්නේ එහෙම බෑ. මට ඒ කියන්නේ හිතන්නකො 4-5 කරනවා කියලා මාට්ටු වෙනවා ටක් ගාලා. මං දන්නවා මට ඒක කරන්න බෑ කියලා මචං. එහෙම කරා නම් මං අද මෙහෙම දුක් වෙන්නේ නෑනේ. මං එන අම්මට සිරි වෙනවා. මම අල්ල ගන්නත් වෙන්නේ නෑ උඹලට එහෙමද. ඔය කියන විදියට. මිනිස්සු ප්‍රතිරූප හදනවනේ විදුරංග. අපේ රටේ මිනිස්සු මං කියන්නේ ඒකයි කියන්නේ කසාදයක් තීරණය කරන්න ඩිග්‍රියක් තියෙනවා නම් එළියේ ගෙදර නතර කරලා තියෙන වාහන ප්‍රමාණය සහ ගෙදර බලලා පමණයි. විත්තිය ඩිග්‍රිය ගහලා තියෙනවා නම් විතරයි කසාද තීරණය වෙන්නේ. මම දන්නේ ඒකට හේතුව මොකක්ද කියලා. හරිද? හැබැයි කසාදේ ඇතුලේ ජීවත් වෙන්න ඕන විදිය ගොඩක් වෙලාවට කියලා දෙන්නේ නැහැ. විවාහ වෙන්න මොන අවුරුද්දද? මම විවාහ වෙන්නේ 2018. 2018. යෝජිත විවාහය. යෝජිත විවාහය. ප්‍රොපෝසල්. මේ ඉදිරියට මේ මම අහන ප්‍රශ්නේ මම දන්නේ නැහැ කැමති නම් උත්තර දෙන්න පුළුවන්. මම දන්නේ ඒක අහන එක කොච්චර දුරට හොඳද නැද්ද කියලා මම දන්නේ නැහැ නේ. උනට මට අහන්න හිතෙනවා ඒක. අහන්න. දැන් මේ වටෙන් ගොඩෙන් ආරංචි වෙච්ච එකක්. හරිද නැද්ද මම දන්නේ නැහැ. පළවෙනි පාරට මම මේ වාගෙන් අහන්නේ කෙනා. අහන්න. දැන් අපි කොච්චර හම්බුනත් මම ඕක අහන්නේ නැහැ ඔය. හරිද? ඒ කැමරා ඉස්සරහනේ කොච්චර හරිද කියලා මම මේ තාම හිතන්නේ උනට මම අහනවා. විවාහ වෙලා ඒතකොට 2018 කියලා කියන්නේ දැන් අවුරුදු 7ක් විතර වෙනවනේ. 2025 වෙනකොට. විවාහෙන් වෙන් වෙලා දින්නේ. ඔව් වෙන් වෙලා ඉන්නේ. කොච්චර කාලද? අවුරුදු 5කට කිට්ටුයි. අවුරුදු 5කට කිට්ටුයි. ඒ කියන්නේ විවාහ වෙලා ඉඳලා දින අවුරුදු 2ක් විතර. අවුරුදු 3කට කිට්ටු වෙන්න හිටියා. මට මගේ මතකේ හරිනම්. මේ ඔබ හිතන විදිහට ඇයි ඔබේ සාමාන්‍යයෙන් අපි මිනිස්සු කියනවා එහෙම උන් අම්මයි තාත්තයි දික්කසාද වෙලා නම් උන් ළමයි තේ ආభాෂය අරන් දික්කසාද වෙනවා. ඔබේ කුඩා කාලේ හරි සුන්දරයි. අම්මයි තාත්තයි අම්මයි අප්පච්චි හරි ආදරණීයව හිටපු දෙන්නෙක්. ඔයා නංගි අම්මා අප්පච්චි හරි ආදරණීය පවුලක්. ඇයි කාවිංග පෙරේරාට හැමෝනේ? මං වැරදි. වැරදි. මම වැරදි කියන එක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. කියන්නේ විවාහය වෙන්වීමට හෝ දෙදරීමට හේතුව කාවිංග වැරදි කියන්නේ. ඔව්. මට එතනදි මෙහෙම ප්‍රශ්නයක් එනවා කවි. දැන් සාමාන්‍යයෙන් අපි දකිනවා මේ ජෙනරේෂන් එකේ මේ අපේ කාලේ අපිට මේ මෑත අහන්න දකින්න හම්බෙන සියලු සිදුවීම් එක්ක එහෙම විවාහයක් වෙන්න ඕනේ සම්බන්ධතාවයක් පවා දෙදරන අවස්ථාවකදී වැඩි දෙනා
මගෙන් 99%ක්ම ඇඟිල්ල දික් කරන්නේ අනිත් කෙනා වැරදි කියලා. මට එක රංගන ශිල්පියෙක් හම්බ වෙලා තියෙනවා අපේ ඉන්ඩස්ට්‍රි එකේ මම වැරදි කියලා කලින් මම පත්තරයකට කියලා දෙවිච්ච. එයාගේ විවාහය පළවෙනි විවාහය දෙදරීමේදී ඔව් බුද්ධික ජයරත්න. ඉන් පස්සේ මම දැක්කේ ඔබව. ඇයි ඒ සාමාන්‍ය සම්ප්‍රදායෙන් මෙහාට ඇවිල්ලා මං වැරදි කියන කෑල්ල බාරගන්නේ? ඔයාම දකින්න ඇතිනේ Facebook වල අර සෝෂල් මීඩියා වල මොකක් හරි වෙච්ච ගමන් අවලා වැරදි කියලා අර හැලි පිටින් ලියලා ෆොටෝ පිටින් දානවා සමහරු ගිහලා ඇසිඩ් ගහලා එනවා අනිත් පාර්ශවයට සමහරු ඒ තිබ්බ කාලේ සුවමාරු වෙච්ච පුද්ගලික ෆොටෝ එළියට එනවා වීඩියෝස් එළියට එනවා මේ මුකුත් නැතුව කාවෙන්ග පෙරේරා පැත්තකට වෙලා දැන් අවුරුදු 5කට ආසන්න ප්‍රමාණයක් තනියෙන් ඉඳගෙන අද මට කියනවා මගේ වැරද්ද කියලා. එයා මේ ඩොක්ටර් කෙනෙක් ඉතින් මම වැරදි විදුරංග මට එක කියන්න තේරෙන්නේ නැහැ හැබැයි එයා ගොඩක් හොඳ කෙනෙක් මම හිතන්නේ ඒක ඇතුලේ උත්තරේ දෙනවනේ මම වැරදි යෝජිත විවාහය ඇතුලේ ආදරේ නැද්ද? යෝජිත විවාහය ඇතුලේ මං මගේ ප්‍රශ්නෙන් පිට මේ කතා කරන්නේ. ඒ කියන්නේ මම වැරදි. එයා හරි. එයා ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් මම එයාට සුබ පතන එයාට හොඳ අනාගතයක් තියෙන කෙනෙක්. මොකද එයා දොස්තර කෙනෙක් වෘත්තිමය. ඉතින් එයාට ජීවිතේ හොඳ කෙනෙක් හම්බ වෙයි. ඉතින් මම වැරදි. සමා වෙන්න එකට. එච්චරයි කියන්න තියෙන්නේ. ඒ ප්‍රශ්නෙන් ඔයා අහන දේ යෝජිතව ආදරේ කියන්නේ හැඟීමක්. එක ෆීල් එකක් බුදුරංග. ඒක අපිට කියන්න බෑ. කියන්නේ මට මෙහෙම ආදරේ කරන්න. මට මේක කරන්න. මට මේ විදිහට ඉන්න කියලා කියන්න බෑනේ. කියන්නේ ඒක දැනෙන විදිහටනේ කරන්නේ. කියන්නේ දැන් අපි ඔක වෙන විදිහට කිව්වොත් පාරේ ඉන්න බල්ලට අපි පට්ට ලව්නේ. මැනික ඩාලින් පැටියෝ අනේ හරි කියුට්. බෑ ගෙදර ආවම ගෙදරින් බලන්න ඵලයන් යන්න දැන් කණ්ඩ දුන්නන එකපාරක් ඵලයන් යන්න අදරේ කියන්නේ හැංගීමක් ඒක සමහර වෙලාවට සමහර මිනිස්සු වෙනස් කරගන්න මම මේ කියන්නේ ඒ කෙනා ජීවිතේට හම්බ වෙන විදිහත් එක්ක ඒක වෙනස් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ දැකලා Tamanටම ආදරේ හිතිලා ඒන සම්බන්ධෙකුයි යෝජනාවකින් තමන්ගේ ජීවිතයට ඔබ්බවල දෙන කෙනා කෙරෙහි නැගෙන හැඟීමයි කොහොමත් විදුරංග කසා කියන්නේ ප්‍රොපෝසල් මැරේජ් එකක් සහ අෆෙයාර් එකක් අතර බඳින එකක් අතර වෙනසක් මම දකින්නේ නැහැ. හරිද දැන් ප්‍රොපෝසල් මැරේජ් එකකට ලංකාව ඇතුලේ කැටගරයිස් කරලා තියෙනවා. ඒක මාර වැලියු එකක් තියෙනවා. රයිට්. මාර වැදගත්. ඒක රීසන් එක කියන්නේ මැච් මේක කෙනෙක් අපි කියන්නේ කපුවෙක් ගෙනල්ලා සෙට් කරන එකක්. සහ එහෙම නැත්නම් යාළුවෙක්ගේ මාර්ගෙන් ඇවිල්ලා හම්බෙන එකක්. දැන් අෆෙයාර් එකක් පටන් ගත්ත මේක දෙදෙනාගේ අභිමතය මත පදනම්ව පටන් ගන්න එකක් නේ. හරිද? ඒ මොන වුණත් අන්තිමේදී තියෙන්නේ ආදරයනේ. ඒ කියන්නේ කොයි මොහොතකවත් ගැලපෙන්නේ නැහැනේ දෙන්නේ. දැන් කතෝලික යශෝදරාව තාරා සංඝ කල්ප ලක්ෂයක් එක එක ආත්ම භවයන් වල සිදුහත් කුමාරයාගේ බිරිඳ විදියට ඉඳලා තියෙනවා එක එක විදියට. පොතපත කියවලා තියෙන විදිහ අනුව සමා වෙන්න වැරදි. එතකොට සිදුහත් කුමාරයා දුෂ්කර ක්‍රියා කරලා බුද්ධත්වයට පත් වෙලා සියලු දේවල් වෙලා ඉද්දී බුදු පියාණන්ට ආරංචි බුදු පියාණන් පිරිනිවන් පාන්න දවසට මෙනවනේ. ඒක යශෝදරාවට ආරංචි වෙනවනේ. යශෝදරාව යනවා බුදුහාමුදුරන්ව බලන්න. ගිහිල්ලා මෙහෙමයි කියලා කන්වර්සේෂන් එකක් කරනවා. බුදුහාමුදුරෝ දෙන වටිනම තෑග්ග තමයි ඔබ නොසිටින්න යශෝදරා මට මෙතෙන්ට එන්න බෑ. ඔබ නොසිටින්න මට බුද්ධත්වයට පත් වෙන්න බෑ. ඒක නෙමෙයි ආදරේ.
සිදුහත් කුමාරයාට මොනවද නොතිබ්බේ? යශෝදරාවත් එක්ක විවාහ වෙලා රාහුල කුමාරයාවත් හදලා සියලු දේවල් දැකලා පිට අර අපි අර තියෙන පොතේ දකින්නේ සිදුහත් කුමාරයා ආමරේ ගාවට ඇවිල්ලා යශෝදරාවයි රාහුල කුමාරයා නිදාගෙන ඉන්නවා බලලා යනවානේ. චන්නැමතිත් එක්ක කාන්තකාශයත් එක්ක. ඔය හිතන්නේ යශෝදරාව එක දන්නේ නැතුව ඉතින්ද කියලා. බුදුහාමුදුරුවන්ට පුළුවන් වුණා නම් ඒ වචන ටික යශෝදරාවට කියන්න. ඒ කාන්තාව කොච්චර වාසනාවන්තද. ඒකනේ අදටත් කියන්නේ යශෝදරා පිළිමයකට වඳින්න කියලා. ඔබ නොසිටින්න මට අද බුද්ධත්වයට පත් වෙන්න හම්බෙන්නේ නැහැ. එච්චරයි කියන්නේ. හැබැයි වර්තමාන සමාජය ඇතුලේ ආදරය කියන්නේ භෞතික දේවල් මත පදනම් වෙච්ච ආදරයක්. ලැබෙන ඩවුරි එක, පදින වාහනය, රස්සාව. හැබැයි ඒක එක තැනකවත් විදුරංග මොන අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් කියන්නේ පවුල ගෙනියන්න ඕන විදිය. තමාගේ ස්වාමියාට ගරු කරන්න ඕන විදිය. තමාගේ බිරිඳට ගරු කරන්න ඕන විදිය. හස්බන්ඩ් කෙනෙක් වයිෆ් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ලව් එක, රෙස්පෙක්ට් එක. වයිෆ් හස්බන්ඩ්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කෑරින් එක. ගොඩක් වෙලාවට මේ මුළු ලෝකෙම හොඳට තියෙන සම්බන්ධතා නැති වෙන ඊගෝ ඉෂුව එක. උද්දච්චකම, මහන්තත්තකම. මගේ මේක මේ කියන එකක්වත් මගේ දෙයට සම්බන්ධ නැහැ. මේ අහපු අය පෞද්ගලික පොදුවේ මම දෙන කාරණාවක්. මොකද මේ එහෙම සම්බන්ධතා අතහැරෙන්නේ ඒ හේතුව නිසා. ඒක හදන්නේ මේ සමාජෙන්නේ. හදනවා. දැන් තමන්ට වඩා වැඩි පඩියක් ගන්න කෙනෙක් කසාද බඳත් ප්‍රශ්නයක්. තමන්ට අඩුවෙන් මේවා කරගත්තොත් ඒකත් ප්‍රශ්නයක්. ප්‍රශ්න හදන්නෙම සමාජෙනේ. ඒ කියන්නේ දැන් කසාද බඳිනකම් වටේ පිටේ ඉන්නේ උන්ට ප්‍රශ්නනේ. බඳින්න නැද්ද දුව බඳින්න නැද්ද? බැන්දට පස්සේ තියෙන ප්‍රශ්නෙත් වටේ ඉන්නේ උන්ට. දරුවෙක් හදන්නේ නැද්ද? දැන් දරුවා හදනවා කියපන්කෝ. පිට දෙකක් හදන්නේ නැද්ද? ගෑනිටයි මිනිහටවත් නෑ, අම්මටයි තාත්තටවත් නැති ප්‍රශ්න තමයි වටේ ඉන්නේ උන්ට තියෙන්නේ. එතකොට කසාද බඳින්නේ කාගේ උමනාවටද? ලේන් එකේ ඉන්නේ උන්ගේ උමනාවට. ළමයි හදන්නේ කාගේ උමනාවටද? ලේන් එකේ ඉන්නේ උන්ගේ උමනාවට. එතකොට අපිට ඕන විදියට ජීවත් වෙන්නේ මේ රට. Tamanට ඕන විදියට ජීවත් වෙන්නේ මිනිස්සු හරි අඩුයි විදුරංග මේක ඇතුලේ. එහෙම මිනිස්සුන්ව මේක ඇතුලේ ගණන් ගන්නේ නැහැ. ඒකයි ගොඩක් මිනිස්සු ලංකාව දාලා යන්න තැනට හම්බ වෙන්නේ. යාළුවෝ කී දෙනෙක් විතර ඉන්නවා? යාළුවෝ ගොඩක් හිටියවද? විදුරංග සෑහෙන්න ඉන්නවා. මම හරි අවංකයි යාළුවන්ට. හැබැයි දැන් ඒ යාළුවෝ එක එක විදිහක එක අර්ථකථන දෙනවා. මට අදාළ නැහැ. අඬලා ජීවිතේම සෑහෙන්න හෙම්බත්තලා ඉන්න කෙනෙක්. ඒ නිසා යාළුවෝ හින්දා මං ගොඩක් යාළුවෝ මම යාළුවොත් එක්ක තරහ නෑ. මගේ යාළුවෝ මට හිටියා. සෑහෙන හිටියා. ඉතින් වෘත්තියද වෘත්තියෙන් පිටද? වෘත්තියෙන් පිට. ඒ දෙපැත්තෙම යාළුවෝ හරි හොඳයි. මම කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නෑ. මේ අපි මේ වැඩසටහන පටන් ගන්න කලින් අපි කතා කරානේ. මට අර එහෙම දේවල් හිතෙන්නේ නෑ විතරක්. මම මේ මිනිස්සෙක් ආශ්‍රය කරන්නේ බොක්කෙන්. මට කෙනෙක්ගෙන් දෙයක් ගන්න නෑ. මම හැම වෙලේම විශ්වාස කරන්නේ මට හොඳ දෙයක් ලැබිලා තියෙනවා. ඒක මම හොඳ විදිහට දෙනවා. සහ මම ගෙනාපු කර්ම ශක්තියක් තියෙනවානේ. ඒ කර්ම ශක්තිය තමයි මට මේ තියෙන්නේ. ඉතින් මට මගේ අම්මා අපච්චි නෑ, මට කවුරුත් නෑ කියලා මට මැරෙන්න හිතිච්ච තැන් ගොඩක් ඉදලා තියෙනවා. ඒ මම මොකටද එහෙම වෙන්නේ? මම සමහර වෙලාවට මේ ෂූටින් ඉවර වුණාම හරි මට ෆ්‍රී වෙලාවක් හම්බුනාම හරි මේ තැනක් තියෙනවා. එතනට යනවා. එතනට එනවා මේ එක මේ කපල් එකක්. හරිද? කෙනෙක්ගේ මේ ඇස් පේන්නේ නැහැ. හරිද? අනිත් එක්කෙනයි කන්න ඇහෙන්නේ නැහැ. හැබැයි කතා කරන්න පුළුවන්. සමහර වෙලාවට අර වැව් කණ්ඩියේ වාඩි වෙලා හරි ලස්සනට කියනවා. එහෙම ආදරයවල් දකිනකොට හිතෙනවා එහෙම ආදරය කරන්න මිනිස්සු මේ රටේ ඉන්න අනිත් මිනිස්සුන්ට හම්බ වෙනවා හැමෝටම. කොච්චර සුන්දරයිද? මං කියන්නේ ආදරය කියන්නේ හැඟීමක්. ඒ ආදරය තේරුම් අරගෙන කරන කොච්චර අර්ථකථන දුන්නත් ඒක දැනෙන්න ඕනේ මචං.
කවුරුත් කියන්න ඕනේ නෑනේ වයිෆ් ගේ බර්ත්ඩේ එකට විශ් කරන්න කියලා. කවුරුත් කියන්න ඕනේ නෑනේ හස්බන්ඩ් ගේ බර්ත්ඩේ එකට අම්මගේ බර්ත්ඩේ එකට විශ් කරන්න ඕනේ කියලා. ඒවා අමතක වෙනවනේ ඒවා බොරු කතා. ප්‍රයොරිටි කියලා දෙයක් තියෙනවනේ මේ ලෝකේ. අපි ඕන කෙනෙක් ඔයා මම මේ තිරෙන් පිටිපස්සේ ඉන්න හැම කෙනෙක්ම ප්‍රයොරිටි එකක් දෙන්නේ තමුන්ට ඕනේ කියලා හිතන දේවල් වලට විතරයි. එක්කසාදයෙන් පස්සේ නැවත යෝජනාවක් આવුත් විවාහ වෙනවද? මෙමයි මට වැරදුනා කියලා අනිත් අයට වරදින්නේ නැහැ. මං කියන්නේ මගේ වැරද්ද කියලා. හැබැයි මං කැමති සම්බන්ධයක් නැති වුණාම ඇවිල්ලා ඉවරලා ඔය කියන්න හොඳ නෑ, බඳින්න එපා, යාළු වෙන්න එපා. එහෙම කියන්න අපිට අයිතියක් නැහැ. මගේ වැරද්දක් නේ. එතකොට ඒක ඔයාට නොවෙන්න පුළුවන් ජීවිතේ. හරිද? ඒක නිසා අර වෛරයක් ඇති කරන්න එපා ගෑනුන්ටත් පිරිමින්ටත්. අපෝ මට පිරිමි එපා, මට ගෑනු එපා. එහෙම වෛරයක් හදන්න එපා. එතකොට හරි අමාරුයි. කියන්නේ ඉස්සරහ ජොන්ර් එකකට එක හරි අමාරුයි විදුරන්න. එතකොට හිතන අම්මට මෙහෙම මොකද්ද මේ කියලා එකක් නේ. ඒක හරි වැරදි. හරි වැරදි. ඉතින් මම කියන්නේ බලමු. කාලෙට ඉඩ දීලා බලමු. ඒක මට දැම්ම කියන්න බෑ. ස්ථිර තීරණයක නෑ. කාලෙට ඉඩ අම්බෝ ගෑනු එපා නෑ. මම එහෙම නෑ. මම දැන් උනත් කිව්වේ අර කතා ටික මම කිව්වේ පොදුවේ ගත්තම. කියන්නේ දැන් ඔය මගේ කතාව කීප දෙනෙක්ට ආරංචි වුණාම විශේෂයෙන්ම මේ කෝපරේට් සෙක්ටර් එකේ ඉන්න ගොඩක් අය මගේ නම්බර් එක හොයාගෙන මට කතා කරන හින්න මැක්සිමම් ලෙවල් වල ඉන්නේ. කියන්නේ සැලරි ගන්න හොඳ එඩියුකේටඩ්. මම යන්නේ එක දෙයයි. අම්මා තාත්තත් නැතුව ළඟ සහෝදරයෙක්වත් නැතුව ඔයා කොහොමද තනියෙන් ජීවත් වෙන්නේ? මම දන්නෙත් නෑ. මම විශ්වාස කරන්නේ ජීසස්ව. මම පන්සලුත් යනවා විදුරන්. හැබැයි මාර නිදහස්. මොකද මගේ ප්‍රශ්නේ වාට ප්‍රශ්න නෙමෙයිනේ. වාටත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔය ඒවට උත්තර හොයන්න ඕන. මට බිස්නස් එකක් තියෙනවා රන් කරන්න. මට ඔයාගේ යටතේ වැඩ කරන සේවකයෝ ටිකක් ඉන්නවා. එතනට බිස්නස් ගේන්න ඕනේ ආයතන ප්‍රධානියා විදිහට. මම කියන්නේ මම ඒක නැති වුණා කියලා ඉවර වෙලා මට මඩ ගහපු මිනිස්සුන්ට මට කතන්දර හදපු මිනිසුන්ට විදුරංග උත්තර දෙන්න ගියොත් මම ෆේල් ජීවිතේ. දාලා නෑ. මම ඉස්සලත් එක කරපු දෙයක් සම්බන්ධව කතා කරන්න පුළුවන්. කරපු නැති දෙයක් සම්බන්ධව කියන්න බෑනේ. එතනට ඔළුව හදන්නෙත් අපේ මේ දැන් සිගරට් එකක් බොන්න නැතුව මිනිස්සෙක්ට ඇඟිල්ල දික් කරන ඔබ සිගරට් බිව්වා කියලා කිව්වොත් ඔබ මයින්ඩ් එක හැදෙනවනේ මේක මොන මගුලක්ද මේ සිගරට් බොන්න නැතුව බැනුම් අහන එක බීලා බැනුම් අහන එක සැපයිනේ කියලා ඉවර. අන්න එතන තමයි මේක හැදෙන්නේ ඉතින්. අපිම තමයි මේක ගෙනියන්නෙත් එතනට. දැන් සිප ගැනීමේ දර්ශනයක් තිබ්බොත් කොටු දානවා. පීයෙන් අනන එක වෙඩි තියෙන එක පෙන්නනවා. ඒක සෝෂල් මීඩියා වල සමහර වෙලාවට දැන් තියෙන හින්දා දැන් ඒවා මේවා කරලා පෙන්නනවා. නැත්නම් ඉස්සර එහෙම එකක් තිබුණේ නැහැ. ඉතින් ඒක හදන්නෙම වෙන විදියකට. ඒක මම කියන්නේ අර එහෙම අපිට වැරදුනා කියලා සමාජයෙන් පරිගන්න හොඳ නැහැ. ඒකට මම හරි විරුද්ධයි විතරයි. මම අපේ පාරමියක්කගේ වැඩසටහනකට යනවා මේ එයා නිවේදනය කරන. ඒකදී පාරමියක්ක මගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ බිරිඳගෙන් වෙන් වෙලා අම්මා තාත්තා නැහැ. තනිකම කියන එක කොහොමද දරාගන්නේ? මම කොහොම ඒකට කැමතියි. මම ඒක ප්‍රැක්ටිස් කරා. මම ඒක ඇතුලේ ආදරෙන් ජීවත් වෙනවා. මම හරි කැමතියි ඒකට. මම කොයි වෙලාවකවත් කාටවත් බ්ලේම් කරේ නැහැ. මේ විදිහටම තමයි මම කාටවත් බ්ලේම් කරන්නේ. මම මිනිස්සෙක් විදිහට මට කොන්දක් තියෙනවා විතරක් මම වැරදි කියලා කියනවා. කවුරු හරි මට අඩුපාඩුවක් දැන් ඔයා මට ආවට පස්සේ කිව්වේ මචං ඔබේ මේ ටික මං හරි. කියන්නේ මං දකින්න නැති කැලලක ඔබ මට පෙන්නනකොට මම ඒකට කැමතියි මචං. හරිද? අරක කිව්වට පස්සේ මට පත්තර වලින් කතා කරන්න ගත්ත එක දිගට. මම ඔව් මොකද මේ ඉන්ටර්විව් මම මොකක් නෑ ඔයාගේ මං කිව්වා
මෙච්චර කල් සම්මාන ගත්තා. ඉගෙනගෙන ආවා. නාට්‍යයක් කරා. උඹලෝ එකක් ගැනත් කතා කරන්න මගෙන් ඉන්ටර්විව් එකක් ගන්න කතා කරේ නෑ. මේක ආරංචි වෙනවා විතරයි පත්තරේ මාකට් කරගන්න ඔන්න මට කෝල් කරන ගොසිප් එක ගහගෙන. ඇයි එහෙම? තොරා තේරුම් ගන්න ලංකාවේ මිනිස්සුන්ට ඩීටේල් නෙමෙයි ඕනේ ගොසිප් නෙවනේ. ලෝකේ නිවුස් වල දැන් මම මහලොකු මගුලකට කියනවා නෙමෙයි දැන් මම නිව්යෝක් ෆිල්ම් ඇකඩමි ගිහලා ඉගෙන ගන්නකොට ලෝකේ නිවුස් කියලා කියන විදුරංග ඩීටේල් මේ ස්ථානයේ වෙඩි තැබීමක් වුණා මේ ප්‍රාන්තයේ පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා that's it ලංකාවේ අල්ලපු ගෙදර එකා මේ ගෙදරට ආවා මේ ගෑණි අනියම් සම්බන්ධයක් තිබ්බා ඊට පස්සේ මචං සතියක් යනකන් TikTok එකේ Facebook එකේ කවුද ගෑණි කියලා අපි ඔක්කොම හොයනවා බෑ මැප් එකක් දාලා පාරක් හොයාගන්න කිව්වොත් එකෙට්ටවත් බෑ ඔය බනිනව නෙමෙයි මං කියන්නේ කාටවත් බනින්න එපා ඔව් ඇත්ත එක තමයි කියන්නේ මිනිස්සු අතින් අඩුපාඩු වෙනවා වැරදි වෙනවා ඒ වැරද්ද තේරුම් අරගෙන හදාගන්න එක තමයි හොඳම දේ ශේෂ්ත්‍රයේ කාවිංගව කපලා තියෙනවා මට කැපිලි තියෙනවා විදුරංග මම ඒක දන්නවා මම හැම වෙලෙම හිතන් ඉන්නේ මට කාලෙත් එක මට උත්තර දෙන්න පුළුවන් කියලා මොකද මං ගැන විවිධ ප්‍රතිරූප නිර්මාණය කරලා තියෙනවා මම ඒවට උත්තර දෙන්න ශේෂ්ත්‍රයම ඔව් ශේෂ්ත්‍රය මම දන්නවා ඒක මට වැඩක් නැහැ මට ඒවට උත්තර දෙන්න වෙලාවක් නැහැ විදුරංග මට වැඩ තියෙනවා සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රවීණයෝ කපනවයි කියලානේ ප්‍රවීණයෝ විතරද කපන්නේ නැත්නම් සමකාලීනයෝ ප්‍රවීණයන්ට කපන්න උවමනාවක් නැහැනේ ප්‍රවීණයන්ට මගෙත් එක්ක තියෙන ගැටුම මොකද්ද? ඇයි ප්‍රවීණෙක් මාව කපන්නේ? මට එහෙම සෙට් එකක් මට හම්බෙලා නැහැ. හම්බෙලා නැහැ. නෑ. ඒ කියන්නේ මම කියන්නේ ප්‍රවීණත් එක්ක වැඩ කරලා තියෙනවා. මම කියන්නේ අර එහෙම කපන සෙට් එකක්. එහෙම කියලා නැහැ. මොකද මම දන්නේ ගොඩක් ප්‍රවීණයෝ මට හම්බෙලා කියලා දෙනවා. ඔයාව වැඩවලට යෝජනා කරනවා. මෙහෙම ඔක කමක් නැහැ සර්. කමක් නැහැ මැඩම්. මට ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා. මොකට හරි ලස්සන කතාවක් කියන විදුරංග දිනේෂ් මුතුගල සර්. අපේ ජීවිතේ අපිට අඳුරු වලාකුලක් ගෙනාවොත් ගේන්නේ අපි ළඟම ඉන්න මිත්‍රයා මිසක් අපේ දුරින් ඉන්න මිත්‍ර නෙමෙයි කියලා. අපිව මරන්න පුළුවන්. අපිව වටන්න පුළුවන්. අම්මා තාත්තගෙන් පස්සේ හොඳටම දන්නේ අපේ මිත්‍රයාට විතරයි. මේ අරින්න වෙන කාටවත් බෑ. අපේ ජීවිතේට අපිට කවදා හරි දවසක අඳුරු වලාකුලක් ගෙනාව නම් ගෙනල්ලා තියෙන අපි ළඟින් ඉන්න මිනිස්සෙක් මිසක් වෙන කෙනෙක් නෙමෙයි. ඊළඟ කොච්චර කවුරු හිටියත් ඇයි අපි අන්තිමේදී අම්මා ගාවට යන්නේ? අපි තාත්තා ගාවට යන්නේ. අපි මොන්න පඩිවදන් දුන්නත් නැදේ තිබ්බත් ඇයි අපි අන්තිමේදී අම්මා තාත්තා ගාවට යන්නේ? ආවෙන් ගිය උත්තර ඉක්මනට අනන්නේ. අඬන්නේ මට හරි ඉමෝෂනල්. මං හිතන්නේ ඔබේ ඇසට හරි ඉක්මනට කඳුළු වෙනවා. මං ජීවිතේ හොයපු එකම දේ ආදරේ. එච්චරයි. ඒක හම්බුන්නේ කාවිංගට කාවිංග හිතන විදියට වැරදුනේ කොහෙද? මට වැරදුනේ නෑ විතරක් වරද්දගෙන තිබි මම. එන්නේ මේ මං වරද්දගෙන මට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. මං වරද්දගත්තට පස්සේ කාටවත් ඇඟිල්ල දික් කරන්න. මේක කියන්නේ මං වැරදි. මම එක හදා ගන්නවා මම ඒක හදාගෙනත් තියෙන්නේ මට ඒක අඬ බෙර ගහලා කියන්න ඕනෙත් නෑ අර අඟුලිමාල ඔදන්නවනේ අහලා තියෙන මේ කතාව නේද ඒ කියන්නේ 999ක් නේ 999ක් අන්තිමේදී අම්මගේ ඇඟිල්ල කපන්න යද්දිනේ මේ බුදුහාමුදුරුවෝ එන්නේ ඊට පස්සේ මහාන වෙනවනේ
උනාට පස්සේ මේ දවසක් අංගුලිමාල හාමුදුරුවෝ මේ යනකොට මේ ඌරෙක් නෙමෙයි අම්මා කෙනෙක් මේ දරුවෙක්ව ප්‍රසූත කරන්න හයියෙන් කෑ ගහන. හරිද? ඒ කෑ ගහලා ඒක දරා ගන්න බැරුව අංගුලිමාල යනවා ගියාට පස්සේ බුදුහාමුදුරන්ට විස්තරය කියනවා. බුදුහාමුදුරුවෝ කිව්වලු අංගුලිමාලට මේ ඔබ කවදා හරි දවසක වැරද්දක් කරලා නැත්තම් ඔබ කිසිම කෙනෙක්ට මිනි මරලා නැත්තම් ඒ කරපු සත්‍යක්‍රියාවේ මෙහෙම වෙන්න කියලා කියන්න කිව්වම අංගුලිමාල කිව්වලු මට එහෙම කියන්න බෑනේ මං කරලා තියෙනවා. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබ තේරුම් අරගත්ත දවසේ ඒ වැරද්ද අතහැරලා එතන ඉඳලා ඔබ සිටියනම් වෙනස් නොවි. එතන ඉඳලා ඒ ප්‍රාර්ථනාව කරන්න. ඒක හරියනවා කියන්නේ. ඉතින් එහාට පස්සේ තමයි විදුරංග දරුවෝ හම්බෙන්න එනකොට අංගුලිමාල පෙරට දාන්නේ. අපි වැරද්ද තේරුම් අරගෙන අතීත ගැන හාරවුස්සන්නේ නැතුව එතනින් එහාට අපව එක නොකර ඉන්න තාක්කල් අපිට හම්බෙන ප්‍රසාදය වැඩි ස්වභාව ධර්ම. වගන්තියක් තියෙන ඉන්වර්ටඩ් කමර්ස් ඇතුලේ. මචං ඊළඟ වැඩේ උඹ ඉන්නවා. ඒකද වගන්ති. කී පාරක් විතර අහලා තියෙනවා. සෑහෙන අහලා තියෙනවා. ඒක එහෙම කියන්න එපා මිනිස්සෙක් මං කියන්නේ අපේ මිත්‍රකම් වෙනයි. කවදාකවත් වැඩ කර මිනිස්සෙක් ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් ඇතුලේ විතරයි. ඒ බලාපොරොත්තුව තමයි ඕනම මිනිස්සෙක් ජීවත් කරවන්නේ. අපි බලාපොරොත්තුවක් නොදුන්නොත් ප්‍රශ්නයක් නැහැ. අර ලස්සන කතාවක් ඔය සෝෂල් මීඩියා තුලත් ගියා. එක්තරා සීතල දවසක මිනිස්සෙක් ඉන්නවලු මුකුත් බ්ලැන්කට් එකක්වත් නැතුව. හරිද? ගෙදර මිනිස්සයා යන ගමන් ඇවල් මොකද ඔය සීතලේ කියලා කිව්වම අනේ නෑ මට බ්ලැන්කට් ඉන්න මම බ්ලැන්කට් එකක් ගෙනත් දෙන්නම් කිව්වා. මිනිස්සයා ගේ ඇතුළට ගියාට පස්සේ ගෙදර හිටපු මිත්‍ර සමාගම් එක්ක අමතක වුණාලු එයාට බ්ලැන්කට් එක ගෙනත් දෙන්න. මම උදේ නැගිටලා එනකොට අර මිනිස්සයා අර විදිහටම ගල් වෙලා මැරිලා. එයාට බ්ලැන්කට් එකක් නෑ කියන එක ඇතුළේ ජීවත් වුණා නම් ඒ මිනිස්සයා ජීවත් වෙනවා විදුරංග. හැබැයි බලාපොරොත්තුව තමයි මිනිස්සෙක්ව ජීවත් කරවන්නේ. ඒ බලාපොරොත්තුවත් එක තමයි මිනිස්සු ජීවිතය ගෙනියන්නේ. ඔය වගේ ඇත්ත එකක් වෙලා තියෙනවා. මම නමගම කියන්නේ. එක්තරා මේ අධ්‍යක්ෂකවරයෙක් කිව්වලු එක්තරා රංගන ශිල්පියෙක්ට මේ අයියේ මේ ඔයා ඊළඟ මගේ වැඩේ ඉන්නවා. පොඩ්ඩක් මේ රවුල එහෙම මට ඕනේ ඔයාගේ මොම්ම කියලා. සිද්ධිය තේරුම්ලා ගියාලු දැන් මාස 5ක් විතර ගියාම ආයි මේ දෙන්න හම්බෙන් වෙන තැනකදී අනුමනස්සක රැවුල තියනවලු මේ හරියට විතර වෙවිලා අයියේ කොහොමද මොකද රැවුල එහෙම වාගෙන කියලා කිව්වා. මං කියන්නේ අර වචනය හැම දෙයකටම වඩා හරි ප්‍රබලයි දුරක්. කියන්නේ මම සමහර වෙලාවට මට වෙච්ච දේවල් එක්ක මම හිතනවා ඒ වැරද්ද නිසා තමයි මොකක් හරි මගේ කටින් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වෙච්ච දෙයක් වෙන්නේ නැති. හැබැයි මම හරි කියලා මම දැන් හිතනවා. ඒ කියන්නේ අර වැරදි ටික මට තේරෙනවා මම හදාගත්තා. මගේ වැරදි මම හදාගෙන තියෙනවා. ඉතින් මට මම වරද්දගෙන මට කාටවත් බ්ලේම් කරන්න බෑ. අර අරක්කු බොන්නේ වෙරි වෙනවා කියලා දැනගෙන නම් ඔයා අරක් ග්ලාස් එක දාලා දීලා මට බොන්න කියලා මම වෙරි වෙලා මගේ අම්මා තාත්තා මගේ ගෑණි හරි මගේ දරුවෝ හරි වෙනුන් ඇවිල්ලා උඹට බැන්න කියලා වැඩක් නැහැ. ඒක නෙමෙයි සමාජෙ වෙන්නේ. දැන කරලා. දැන් සිගරට් පෙට්ටිය ගහලා තියෙනවනේ බං දුම්බීම පිළිකා ඇති කරයි කියලා. ඒත් බොනවනේ. හැබැයි මට චොකලට් එකේ ගහලා තියෙනවද මේක කෑම සුගර් හැදෙනවා කියලා. අයිස්ක්‍රීම් එකේ ගහලා තියෙනවද මේක කෑමම මෙහෙම වෙනවා කියලා. බර්ගර් එකක් කෑම ගහලා තියෙනවද මේ කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා. කොකා කෝලා බිව්වම ගහලා නැහැ. හැබැයි ඇති සැටියෙන් මාකට් කරන එකම බ්‍රෑන්ඩ් එක සිගරට් එක. දුම්බීම පිළිකා ඇති කරන. කවුද නොබීන්නේ? හැබැයි මචං කන්න බෑනේ සුගර්නේ එපා. සිගරට් එකක් දෙන්නකෝ. ඩොක්ටර් බේතක් දෙනකොට වතුරු ආබාධ තියෙනවද? මේක බිව්වම ඩොක්ටර් ප්‍රශ්න වෙනවද? මට කාලක් දෙන්නකෝ. බාර් එකට ගිහිල්ලා බෝතල් එකක් දී අපි කවුරුත් අහන්නේ නැහැ නේ මචං. ඔය තමයි ඇත්ත. කොහොමද ඇත්ත ඉතින්? අපි මේ අවසන් වශයෙන් 5 දෙනෙක් කියනවා
ඒ 5 දෙනාට වෙන් වශයෙන් කතා කරන්න අවස්ථාවක් දුන්නොත් මොනවද කියන්නේ? එක ළඟින් හිටපු දැන් නැති යාළුවෝ. ආදරේ. වදාම. ඔබත් ආදරේ. නංගි. තනි වචනෙන් ගන්න ඕනේ නැහැ. ජීවිත. උන වෙන් වෙලා ඉන්න බිරිඳ. අමාවෙන්ඩ මං වැරදි. යාදරේ වදයක් වුණාන සමාවෙන්. හොඳ කෙනෙක් මගේ ජීවිතයේ හොඳ අනාගතයක් තියෙන කෙනෙක්. අප්පච්චි. එකපාරක් පුතේ කියලා කතා කරන ඇති. අන්තිමට අම්මා. යන්න එපා ඉන්න. යන්න නැතුව ඉන්න. හරි. අපි එහෙනම් මේ විදිහට වැඩසටහන අවසන් කරනවා. බොහොම ස්තුතියි කවි. මම දන්නවා කොහොම කාර්ය බහුල කෙනෙක්. ඉතින් ඊයේ දවසේ ට්‍රැවල් වෙනකන් රෙකෝඩින් එකක ඉඳලා ආවේ. බොහොම ස්තුතියි සහ මේ මම ඔබේ රෙස්පෙක්ට් කරන අපේ භාෂාවෙන් කෑලි කීපයක් තියෙනවා. එක වැරද්ද මගේ කියලා බාර ගැනීම. එක දෙක සමහරවිට මටත් නැති කැලලක් ඔබ හරියටම වෙලාවට වැඩ කරන කෙනෙක්. සහ ඒක චුට්ටක් හරි එහා මෙහා වෙනකොට කෝල්ස් 4ක් විතර දීලා කියන්නේ විනාඩි 5ක් පරක් වෙනකොට මචං මම විනාඩි 5ක් පරක් වෙනවා කියලා කියනවා. ඒ ක්වොලිටි එකට මම හරි රෙස්පෙක්ට් කරනවා අපි. එහෙමනම් අපි තව දවසක හම්බ වෙමු. බොහොම ස්තුතියි සියලු වැඩ රාජකාරී අතරේ මගේ ආරාධනා පිළිගන්නවට. සියලුම වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා, ජය වේවා, සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ආරාධනා කරාට thank you අවස්ථාව දුන්නාට. Trending TV සීමාවෙන් එහා නිර්මාණශීලී ගවේෂණය